කලබර හිමීදිරියේ කොයි බද සමනොලියේ යන්නේ හිරු එළියේ කොටිහාමි නේද මේ ඉන්නේ යන්න ඕනේ පොඩි චැට් එකක් දාන්න මේ කොටිහාමි දන්නවද මේ තනකොළ තියෙනව නේද මේ තනකොළ නිල් පාටයිනේ මොකක් කිව්වා තනකොළ නිල් පාටයි තනකොළ කොහෙද බුරුහමි නිල් පාට තනකොළ කොළ පාටයි අයියෝ කොටිහාමි ඒ ඔයා හිතාගෙන ඉන්න විදිය තනකොළ නිල් පාටයි බුරුහාමි මමත් මේ කැලේ ඉන්නේ තනකොළ කොහෙද නිල් පාට තනකොළ කොළ පාටයි කොටිහාමිට කිසිම තේරුමක් නෑ තනකොළ නිල් පාටයි කොටිහාමි කවදා හරි තේරුම් ගනී තේරුම් ගන්න දෙයක් නෑ තනකොළ කොළ පාටයි හොද වැඩක් කරන්නම්කෝ කොටි හපුවට මට කරපු අපහසට යන්න ඕනේ සිංහේව හම්බ වෙන්න රජතුමනි මට හරිම අසාධාරණයක් වුණා රජතුමනි හරිම අසාධාරණයක් වුණා මම මේ එන්න නෙමෙයි හිටියේ රජතුමනි මම දන්නවනේ ඔබතුමා මොනවා හරි සාධාරණයක් කරනවයි කියලා කෙනෙකුට ඒකයි මම ආවේ මොකද්ද ප්‍රශ්නේ කියනවා බලන්න රජතුමනි දැන් මමයි කොටිහාමි තර්කයක් ගියා මම කොටිහාමිට කිව්වා තනකොළ නිල් පාටයි කියලා මිනිහා කියනවා තනකොළ කොළ පාටයිලු ඔබ වහන්සේ කියන්න තනකොළ නිල් පාට නෙමෙයිද තනකොළ නිල් පාටයි ඒකනේ අර බූරුවා කියන එක විශ්වාස කරන්නේ නෑනේ ඒ වුණාට රජතුමනි මේකට මොනවා හරි කරන්න ඕනේ හරි නොමග යවනවා එයා ඔහොම කී දෙනෙකුට කියනවද දන්නේ නෑනේ තනකොළ කොළ පාටයි කියලා දෙන් මම හින්දා කමක් නෑ මම බුද්ධිමත් හින්දා ඒ වුණාට දැන් රජතුමනි ඕක හැම තැනම කියනවනේ ගිහිල්ලා එතකොට මිනිස්සු විශ්වාස කරන්න ගන්නවනේ හරි බූරුහාමි තමුසේ බය වෙන්න එපා මම කොටිහාමිව අවුරුදු 2කට හිරේ දානවා ඇත්තද ඔය රජතුමනි කියන්නේ යස් හුරේ වේවා ජය වේවා කොටිහාමි අන්න සිංහ රජතුමා කොටිහාමිට දඩුවමක් දීලා මොකක් කිව්වා දඩුවමක් දීලා ඒ මොකටද අර බූරුහාමිගේ ප්‍රශ්නෙට කොටිහාමි මොකද්ද මේ ප්‍රශ්නේ අනික මම මේ කොටිහාමි එනකන් හිටියේ අනේ රජතුමනි ඒකයි මම මේ ආවේ මම මේ තර්කයක් ගියා මේ බූරුවත් එක්ක මේ රජතුමනි ඔබතුමා කියන්න බලන්නකො ඇත්තට තනකොළ මොන පාටද කියලා අර බූරුවා කියනවා තනකොළ නිල් පාටයි කියලා ඔබතුමා ස්වාධීනව කියන්නකො තනකොළ නිල් පාටද අර බූරුවා මාව පිස්සෙක් කරනවා රජතුමනි තනකොළ කොළ පාටයි කොළ පාටයි ඒකනේ රජතුමනි ඔබතුමා අර බූරුවත් එක්ක එකග වෙලා තනකොළ නිල් පාටයි කියලා මට දඩුවමක් දීලා තියෙන්නේ මම ඔබට දඩුවම් කරන්නේ කොටිහාමි තනකොළ නිල් පාට හින්දවත් තනකොළ කොළ පාට හින්දවත් නෙමෙයි ඔබ වගේ මෙච්චර මොලයක් තියෙන ශූර බුද්ධියක් තියෙන සතෙක් අර වගේ බූරුවෝ කියන එක අහන් හිටපු හින්දා ඒ වගේ බූරුවොත් එක්ක තර්ක කරන්න ගිය හින්දා තමයි මම ඔබට දඩුවම් කරන්නේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න මේ දැන් ඉතින් දන්නවනේ තනකොළ මොන පාටද කියලා